මගේ ගිනුමකට සත පහක් දාන්න ඕනේ නැහැ. එදත් රාමේශ්වර කිව්ව එක, අදත් කියන්නේ එක, හෙට කියන්නේ එක. මගේ ගිනුමකට සත පහක් දාන්න ඕනේ නැහැ. එන්න දේවාලට. ඉතින් ඔය වගේ කරපල්ලකො මොකටද මේ ඔන්ලයින් හොරුන්ට සල්ලි දාන්නේ? මහත්තයෝ ඔයාගේ ප්‍රශ්නයක් මෙතනට අරන් ආවොත් මේ දෙයියෝ කියනවා දීපම් මෙතනින් 10000 15000 20000 කියන දෙයියෝ අවදා කියනවද? මං කියන්නේ මගේ ළඟට එන්න. මගේ කකුල් දෙක අඩ ඇවිල්ලා කියපල්ලා ප්‍රශ්නේ. මේක මේ WhatsApp එකේ කෝල් එකයි account number එකයි ඉස්සරහ මොකද්ද මේ ගුරුකම? ඔය වැඩ කරපු මිනිස්සු අපි සල්ලි ඉල්ලන්න ඕනේ හරියට වැඩක් කරොත්. වැඩි වැඩියෙන් ලැබෙනවා. දෙයියෝ උනත් බලන්න ඒක අදට. ඔය වැඩක් හරි ගිහිලා ගියාට පස්සේ මිනිස්සු සල්ලි දෙන වෙන කතාවක්. වෙන ඉතින් ඒ වැඩේට කලින් ඉල්ලන්නේ මොන කුණුහරුපයක්ද මහත්තයෝ ඒක? ඉතින් සල්ලි ඉස්සර කරගන්නේ. ඉතින් ඒක තමයි හොරු. අහුවෙන්න එපා. මේ ඔලු ගෙඩිය තුල තියෙනවනේ මොළ ගෙඩියක්. ඕකෙන් හිතපල්ලා කල්පනා කරපල්ලා. මිනිස්සෙට වැඩක් දෙන්න කලින් මං කියන්නේ එච්චරයි. පිරිමි කෙනෙක් නම් දකුණු අතේ අල්ලේ ෆොටෝ එක, ගෑනු කෙනෙක් නම් වම් අතේ අල්ලේ ෆොටෝ එක. අනිවාර්යෙන් බලන්න ඕනි. බලලා ඒ ගැළපීම් රටාව බලනවා. දැන් සමහර මිනිස්සු කියන වශීකරුකමක් කරන්න සම්බන්ධයක් තියෙන ඕනෙත් නෑ කියලා. ඇත්තට විතර මට දකින්න ඕන කෙනෙක් වශී කරන්න මහත්තයෝ එහෙනම් ඉතින් මාත් මේ ගුරුකම් කරන්නේ මාත් එහෙනම් ඔය උද මේ පිට රටින් ඔය එලිසබෙත් රජනරිය හිටියනම් මාත් වශී කරගෙන මාත් එහෙ අපිට වෙලා ඉන්නවානේ. අපි මෙච්චර වැඩකාරයෝ වෙලා. එහෙම කරන්න බෑ. සම්බන්ධය තිබිලා මා අතින් හරියක් වචනයක් හරි කතා බහ කරලා අර ඇසුරක් තිබිලා තියෙන්න ඕනේ. දවස් දෙක ඉන්න පුළුවන් නම් ග්‍රහ මණ්ඩලයේ දෝෂයක් නැත්තම් කෙලින්ම කකුල් දෙක ගාතියන් ප්‍රතිඵලන් දීලා මං යවන්නේ මහත්තයෝ. අනිවාර්යෙන් මේ 33 කෝටියක් දෙවියෝ දිවුරලා කියන්නේ ඕන වැඩක් මට බාර දුන්නොත් අනිවාර්යෙන් පැය 48 කරනවා කිව්වොත් කරනවා. ඔබතුමා මේ කෙනා ඒ කියන්නේ පුද්ගල ඉස්සරහම වැඩ කරුත්ත කරනවා. මේ ළඟ තියාගෙන පැයෙන් හරියන වැඩක් තියෙනවා දෙකෙන් හරියන වැඩක් තියෙනවා. මං කරන්නේ අනිවාර්යෙන් පැය 48න්. ඒ ග්‍රහ මණ්ඩලයේ දෝෂ කිසි දෙයක් නැත්තම් අඳුන බලලා කරන්න පුළුවන් නම් බැරිද එදා ඉඳන් අපේ රොඩි ගුරුකම් නීතිකුලේ රොඩි දහනින් කරන ගුරුකම් මහත්තයෝ බලකතුම දන්නේ නැති මහත්තයා. එදා මේ නිකම් මේ ඉන්දියාවේ ගිහිල්ලා මේ පොතේ පතේ දින දැනුම නෙමෙයි මහත්තයෝ මේ අපේ මේ පරම්පරාවෙන් අත්තගෙන් මුත්තගෙන් සෑම දෙනාගෙන් ආපු දැනුම මේ තියෙන්නේ. නිකම් මේ ආවට ගියාට ගුරුකම් වෙදකම් කරන්න බෑ. එහෙනම් හැමෝම කරයි. ඕවට ගැළපීම් තියෙනවා. වශී ගුරුකම් වුණත් ගැළපීම් තියෙනවා. තාවකාලික තියෙනවා දීර්ඝකාලීනව තියෙනවා පැයකට දෙකකුණත් වශී තියෙනවා ගැළපීම් තියෙන්න ඕනි. සිවුර දාන් ඉන්න හොර හාමුදුරුවෝ කරන වැඩවා දන්නවද? මට දවසට කෝල් 100ක් 200ක් එනවා ඒකෙන් 50ක්ම හාමුදුරුවන්ට අහුවෙලා. සිවුර දාන් ඉන්න පාපතරෝ අපේ බුදුදහමේ මහත්තයෝ ඕව කරන්න බෑ. බුදුහාමුදුරුවෝ ගුරුකම් කරන්න කිව්වද? තනිකර උන්ට අහුවෙන්න මේ පමන්නම් කියන්නේ. ගෑනු පිරිමි හැමදේම මහත්තයෝ තනිකර සූදුවක් වෙලා තියෙන්නේ. ආයිබෝවන් හැමෝටම වාසනාවන්ත සුන්දර දවසක්. යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව ඇත්තටම මේක නොපෙන්න ලෝකයක්. මේ නොපෙන්න ලෝකයේ තුල වර්තමාන සමාජයේ වැඩ කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවද? ඇත්තටම මේකෙන් සමාජයේ වැඩක් තියනවද? සමාජයේ මිනිස්සුන්ට මේකේ ප්‍රතිඵලයක් තියනවද? මේ සම්බන්ධව කතා බහ කරන්නට මම අද දවසේ ඉතුරු ගත්ත විශේෂ දේවගති කෙනෙක්. ඉතින් එතුමාට බොහොම කාර්යබහුල කෙනෙක්. එතුමාට දුරකථන රාශියක් ලබා දීලා මම ඉතුරු ගත්තේ සාමේශ්වර රාමතුමා. ආයිබෝවන් අයිබෝවන් තෙරුවන් සරණයි. කොහොමද ඉතින්? රටට ලෝකෙට වැඩක් කරගෙන හොඳින් ඉන්නවා. ඔබතුමා නම් හොඳින් ඉන්නවා කියලා පේනවා. ඔබතුමාගේ වැඩ කරගත්ත මිනිස්සු හොඳින් ඉන්නව ඇතිද? කලින් නරකට ඉඳලා දැන් හොඳට ඉන්නවා මං හිටපු හින්දා. ඒ කියන්නේ කලින් හොරුන්ට අහුවෙලා, ආම්දුරුන්ට අහුවෙලා, ගෑනුන්ට අහුවෙලා විනාශ වෙලා හිටපු මිනිස්සු අද මං ඉඳ ඒ මිනිස්සුත් හොඳින් ඉන්නවා, මාත් හොඳින් ඉන්නවා. ඔබතුමා කොහොමද එහෙම කියන්නේ? සාක්ෂි පෙන්වන්න අද ඔයාට නෑ. අද පොයේ දවසනේ. අද මිනිස්සු මං ගෙන්නන්නේ නෑ දේවාලට. ඔයා සතිය දින කාවනම් ඔයාට මෙතන ඉන්නද? මෙතන මිනිස්සු ඉන්නවා 100ක් 200ක්. ඔයාට බලා ගන්න තිබා සාක්ෂිත් එක්ක. දැන් ඔබතුමා ඒතකොට දේවාලට ගෙන්න ගන්න කතාව මොකද්ද? ඔන්ලයින් නෙමෙයිද කරන්නේ? මොකක්ද මේ කතාව? අද ඕක තමයි මාර්තුකා මහත්තයෝ. අද කෙලවෙලා තියෙන මේ ගුරුකම් සාත්‍රය ඔන්න හේතුව හින්දා. මොකද්ද කරන්නේ? ඔන්ලයින් වලින් සල්ලි දාගන්නවා. දේවාලයක් බලන්නේ, මූණක් බලන්නේ, බඩු ටික ගන්න කියලා දානවා 10000යි 15000යි අන්තිමට බ්ලොක් කරලා දානවා. ඕකනේ ගුරුකම දැන් වෙලා තියෙන්නේ. ඔබතුමාත් එහෙමද දන්නේ නැහැ. ඉන්නවනම් එක මිනිස්සෙක් හරි ගෙන්නන්න. අදට රජෙක් වගේ ජීවත් වෙලා ඉන්න මහත්තයෝ මිනිස්සුන්ට මේ වගේ දෙයක් කරපු හින්දා කවදාවත් මං එදත් කිව්වේ අදත් කියන්නේ මගේ ගිනුමකට සත පහක් දාන්න ඕනේ නැහැ. එදත් රාමේශ්වර කිව්ව එක අදත් කියන්නේ එක හෙට කියන්නේ එක. මගේ ගිනුමකට සත පහක් දාන්න ඕනේ නැහැ. එන්න දේවාලට. එන්න බැරනම් බඩු ටික කුරියර් කරලා යවන්න පුළුවන් නේ. නැත්තම් කාගේ රතේ වන්න පුළුවන් නේ. දැන් මහත්තයෝ මට කතා කරනවා ජපානයෙන්, කොරියාවෙන්, ඉතාලියෙන් සෑහෙන්න කතා කරනවා. උන්ට එවන්න කවුරුත් නැහැ. උන් මොකද්ද කරන්නේ? එක්ක බඩු ටික එවනවා. නැත්තම් දේවාල ලංකාවේ කවුරු එවනවා. ඉතින් ඔය වගේ කරපල්ලකො මොකටද මේ ඔන්ලයින් හොරුන්ට සල්ලි දාන්නේ? ඉතින් බහුතරය මිනිස්සු කියන්නේ ලක්ෂයක් දාන, දෙකක් දාන කියන කතා කරගත්තම. ඒ ෆෝන් එකේ කතා කරලා ගුරුනාසලා කියන්නේ ලක්ෂයක් දාන, දෙකක් දාන එහෙමනේ කියන්නේ. ඉතින් දාලා කරගත්ත එකෙක් ඉන්නවද මේ වෙනකන්?
මහත්තයෝ මේක තනිකර වංචාවක් කියලා ඉන්නේ මේ 33 කෝටියක් දෙවියෝ පෙන්නගෙන කනේ හැත්තන් ඉන්න මහත්තයෝ දැන්. දැන් කෙලිම කියන්නේ කෙලිම දෙවිවරු සල්ලි ගන්නවා කියන ඔබතුමාලා ශේෂ කටි මේක. දැන් මහත්තයෝ ඔයාගේ ප්‍රශ්නයක් මෙතනට අරන් ආවොත් මේ දෙයියෝ කියනවා දීපම් මෙතනින් 10000 15000 20000 කියන දෙයියෝ අවදා කියනවද? දෙයියන්ට අවශ්‍ය පුද පූජාවල් බෙහෙත් බරු ටික දුන්නාම අවශ්‍ය කනලව් ටික කරලා පූජා ටික කරලා වැඩේ කරනවා. නැත්තම් මේ account එකට ලස්සයක් දාපන් දෙකක් දාපන් ඒක නෙමෙයි මහත්තයෝ ගුරුකම කියන්නේ. මේක හරියට මොලෙන් කරන්න ඕනි. මොලෙන් කර හිතපල්ලා මොකද්ද මේ බලපල්ලා මනුස් මම මේ කියන කතාව අහන්න මං කෝල් එකක් ගත්ත පළියට වීඩියෝ එකක් දැක්ක පළියට මෝඩය වගේ හැසිරෙන්න එපා කතා කරපු ගමන් දාන්න account number මෙච්චර දාපන් අත්තරම අහුවෙන්න එපා මනුස්සයෙක්ට මහත්තයෝ වීඩියෝ කෝල් එක කරන් බලන්න පුළුවන් මේ කතා කරන එකාද ඉන්නේ දේවාලයක් තියෙනවද ඌ හොරෙද්ද වෙදෙද්ද කියලා බලන්න පුළුවන්නේ ඒ වගේ ඔබතුමා ඔහොම කොච්චර කිව්වත් මිනිස්සුන්ට මිනිස්සු අහුවෙන්නේ මේ ඔන්ලයින් ගුරුකම් වලටනේ ඔන්ලයින් කතා කරනවා දේවාලයක් දකින්නේ නැහැ ගුරුන් වහන්සේ කෙනෙක් දකින්නේ නැහැ දේවාලයක් තියෙන තැනක් නැහැ දේවාලයක් තියෙනවද කියලා දන්නෙත් නැහැ ඔව් ඒක තමයි කියන්නේ මං වීඩියෝ කෝල් කරන් බලපල්ලා ඔය කෝල් එක කතා කරනවා වීඩියෝ ඔන් කරලා බලන්න බෑ මේ දේවාලේ අදුන බලනවා කියනවා අරක බල කොයි කවුරුත් පෙන්නනවද පූජාවක් කරන විදිහක් මට වැඩක් දුන්නත් මහත්තයෝ මං මුල ඉඳන් හැමදේම සජීවීව පෙන්නනවා දැන් ඔයාටත් ඒක අලුත් අත්දැකීමක් නෙමෙයිද ඔයා දන්නේ නැති දෙයක් ඔයාගේ වැඩක් ඒ වගේ දෙන හාස්කම් ඒ වගේ වෙන දේවල් බලන්න ආසයිනේ කවුරුත් ඉතින් ඒ වගේ පෙන්වන්න ඕනේ ඔබතුමා මේ කෙනා ඒ කියන්නේ පුද්ගල ඉස්සරහම වැඩ කරුත්ත කරනවා මේ ළඟ තියාගෙන පැයෙන් හරියන වැඩක් තියෙනවා දෙකෙන් හරියන වැඩක් තියෙනවා මං කරන්නේ අනිවාර්යෙන් පැය 48න් ඒ ග්‍රහ මණ්ඩලයේ දෝෂ කිසි දෙයක් නැත්තම් අඳුන බලලා කරන්න පුළුවන් නම් බැරිද ඉස්සල්ලාම බලන්න බෑ මහත්තයෝ මට මේක පුළුවන් ද බෑ අවුරුදු 27ක් තිස්සේ ගුරුකම් කරනවා කවදාවත් වැඩක් බැරි වෙලා නැහැ ඒ උනාට මහත්තයෝ කොච්චර උනම මම බලනවා බලලා තමයි හැම වෙලටම බාරගන්නේ දැන් හිතන්නද ඔබතුමා ළඟට දේවාල කෙනෙක් ආවොත් ඔබතුමා මේ දේවස්ථානයේදීම ප්‍රතිඵල අරන් දෙනවද දවස් දෙක ඉන්න පුළුවන් නම් ග්‍රහ මණ්ඩලයේ දෝෂයක් නැත්තම් කෙලින්ම කකුල් දෙක ගාතියම් ප්‍රතිඵලන් දීලා මං යවන්නේ මහත්තයෝ අනිවාර්යෙන් මේ 33 කෝටියක් දෙවියෝ දිවුරලා කියන්නේ ඕන වැඩක් මට බාර දුන්නොත් අනිවාර්යෙන් පැය 48 කරනවා කිව්වොත් කරනවා ඒක ඔබතුමා මොකද වරමක් කරන්ද කරන්නේ නැත්නම් මොකක්ද එදා ඉඳන් අපේ රොඩි ගුරුකම් නීතකුලේ රොඩි දහනින් කරන ගුරුකම් මහත්තයෝ බලකතුකම දන්නේ නැති මහත්තයා එදා මේ නිකම් මේ ඉන්දියාවේ ගිහිල්ලා මේ පොතේ පතේ දින දැනුම නෙමෙයි මහත්තයෝ මේ අපේ මේ පරම්පරාවෙන් අත්තගෙන් මුත්තගෙන් සෑම දෙනාගෙන් ආපු දැනුම මේ තියෙන්නේ නිකම් මේ ආවට ගියාට ගුරුකම් වෙදකම් කරන්න බෑ එහෙනම් හැමෝම කරයි ඕවට ගැළපීම් තියෙනවා වසී ගුරුකම් වුණත් ගැළපීම් තියෙනවා తాවකාලික තියෙනවා දීර්ඝ කාලීනව තියෙනවා පැයකට දෙකකුණත් වශී තියෙනවා ගැළපීම් තියෙන්න ඕනි දැන් වශී ගුරුකමක් කියන එක කොහොමද ඇත්තටම වෙන්නේ වසීම තමයි මහත්තයෝ මට නම් එන්න වැඩි හරියක්ම වසී ගුරුකමක් කිව්වහම මහත්තයෝ දෙන්නගේ නම් දෙක ෆොටෝ දෙක පිරිමි කෙනෙක් නම් දකුණු අතේ යල්ලේ ෆොටෝ එක ගෑනු කෙනෙක් නම් වම් අතේ යල්ලේ ෆොටෝ එක අනිවාර්යෙන් බලන්න ඕනි බලලා ඒ ගැළපීම් රටාව බලනවා බලලා පුළුවන් නම් මම වැඩේ බාර ගන්නවා වැඩේ බාරගෙන පැයද දෙකද තුනද පැය 48ද ඒ කාල සීමාව ඇතුළතදී අනිවාර්යෙන් ලංකාවේ හිටියා ලෝකෙ කොහේ කෙලවරක හිටියත් මං කරනවා ගොත් කරනවා දැන් වශී ගුරුම කරන්න ඔබතුමාට account එක කීයක් දාන්නවද බා කවුරු හරි එහෙම දහපු කෙනෙක් ඉන්නවනම් එන්න ගන්න මගේ දේවාලට කොහොමද නිකන් කරන්න බෑනේ ඒක බොරු කතාවන්නේ එහෙම නිකන් තනිකර කවුරු මොන බයිල ගැහුවත් කවුරුන් නිකන් කරන්නේ නැහැ මට මේ එහෙම කරන්න බෑනේ මහත්තයෝ කෙලින්ම අවශ්‍ය පුද පූජා බෙහෙත් බරු ටික අරගෙන මගේ දේවාලට එන්න පුළුවන් දේවාලට ඇවිල්ලා බරු ටික දීලා බලන් ඉන්න පුළුවන් මම වැඩේ කරන විදිය ඒකල ප්‍රතිඵල ආවට පස්සේ මගේ දේවාලෙන් යන්න පුළුවන් ඒ වෙලෙම අරන් දෙනවා ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ තමයි මොකද ඒ වෙලේ අරන් නොදුන්නොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ නොදුන්නොත් මං ඉල්ලන්නේ ලක්ෂද දෙකද කෝටියද මං දීලා තමයි යවන්නේ ඒකත් මේව සජීවීව දාන්න අභියෝග කරනවා අභියෝග කරනවා ඔබතුමා එහෙම කරන්නත් ඕන අනිවාර්යෙන් කරනවා ඔයා තව මාසෙකින් දේවාලට එන්න එක නිකන් හරි කවුරු හරි එහෙම වැරද්දක් මගේ කිව්වොත් මං ආයේ ගුරුකම් සාත්‍රේ ඉන්නෙත් නැහැ මම මේ කොණ්ඩේ බූ ගන්නවා මහත්තයෝ ඒ කියන්නේ ඔබතුමා මේ හොරා තක්කඩිය කියන වහගන්න කැමති නැහැ මොකද ඔබතුමාලා ශේෂ්ත්‍රයේ බෞද්ධ මිනිස්සු හොරු තක්කඩිය කියලා හඳුනන ඉතින් මහත්තයෝ කවුරු හරි එහෙම ඉන්නවද මට එහෙම කියපු කෙනෙක් ඉන්නවද කවදාවත් නැහැ හැමෝගෙම දැන් ඔය සමාජ ජාලවල දානවා මහත්තයෝ මේ කහොරා අර කහොරා මේකට අහුවෙන්න එපා අරකට අහුවෙන්න එපා කියලා මගේ එක වීඩියෝ එකක් නැහැ මොකද මහත්තයෝ ගණන් කරන්න බැරි තරම් මම වසී ගුරුකම් කරලා තියෙනවා වසී ගුරුකම් විතර නෙමෙයි ඉතින් අන විනකොට වින හදි හුණියන් ගෙවල් ආරක්ෂා ඒ හැමදේම හරි මහත්තයෝ වීල් බස් එකේ එනවා මංගාවට හරි ව්‍යාපාර සාධාරණ ව්‍යාපාරට කරන මිනිස්සු මාස දෙකෙන් තුනෙන් කෝටිපති වෙලා මංගාවට එන්නේ ලස්ස ගණන් මට අරගෙන ඒ කියන්නේ ඔබතුමා මේ හිඟන්නෙක් ආවත් කෝටිපතියෙක් කරනවා ශාස්ත්‍රයක් ඔබතුමාලා සාත්‍රයක් තියෙනවා මහත්තයෝ ඒවා මේ ආවට ගියාට එළියට දාන්නේ නැහැ අර හොරු ටික බලන් ඉන්න අපේ වචනයක් එනකම් තේරුණාද මංගාට ඇවිල්ලා මට දේවාලට මං කියන්නේ මගේ ළඟට එන්න මගේ කකුල් දෙක කාට ඇවිල්ලා කියපල්ලා ප්‍රශ්නේ
මේක මේ WhatsApp එකේ කෝල් එකයි account number එකයි ඉස්සරහ මොකද්ද මේ ගුරුකම? මොකද්ද මේ ගුරුකමට වෙලා තියෙන්නේ? අපේ ඒ දවස්වල මිනිස්සු දැක්කනම් hina වෙනවා මහත්තයෝ. ගුරුකම කියව ගමන් දැන් මිනිස්සුන්ගේ ඔළුවට එන්නේ මේ හොරු ඉන්නේ account එකට සල්ලි දාන්න ඕනි අරක කර. දැන් විහිළුවක් නේ ඇත්තටම. එහෙම දෙයක් ඇත්තටම නැහැනේ. ඉස්සර ගියේ ගුරුන් වහන්සේ හම්බෙන්නනේ වෙද මහත්තයා හම්බෙන්නනේ ගියේ. නැත්තම් WhatsApp එකෙන් කෝල් එක ගත්තේ නැහනේ. දැන් තාක්ෂණයේ දිනු වෙලා දැන් කෝල් එක අරගෙන අපිට සම්බන්ධතා ඇති කරගන්න පුළුවන් නේ මහත්තයෝ. කොහේ හිටියත් අපිට සම්බන්ධතා ඇති කරගෙන එන්න පුළුවන් දේවාලෙට. ඉතින් ඒමර විශ්වාසයෙන් කරන වැඩ මහත්තයෝ මට දුන්නොත් මං හොදින් ඕන නරකින් ඉටියෙන් හරි මැටියෙන් හරි කරන වැඩේ මං කරනවා. දැන් සමහර මිනිස්සු කියන වශී ගුරුකමක් කරන්න සම්බන්ධයක් තියෙන ඕනෙත් නෑ කියලා. ඇත්තට විතර මට දකින්න ඕන කෙනෙක් වශී කරන්න මහත්තයෝ එහෙනම් ඉතින් මාත් මේ ගුරුකම් කරන්නේ මාත් එහෙනම් ඔය උද මේ පිට රටින් ඔය එලිසබෙත් රජිනාරිය හිටියනම් මාත් වශී කරගෙන මාත් එහෙ අපිට වෙලා ඉන්නවානේ. අපි මෙච්චර වැඩකාරයෝ වෙලා. එහෙම කරන්න බෑ. සම්බන්ධය තිබිලා මා අතින් හරි වචනයක් හරි කතා බහ කරලා අර ඇසුරක් තිබිලා තියෙන්න ඕනේ. නැත්තම් බෑ. නැත්තම් මහත්තයෝ එහෙනම් අපි දකින්න අවශ්‍ය කරන්නේ. ඒ වසිය තියෙනවා. අපේ මහත්තයෝ ඔය කොණ්ඩ ගහට කරා. ඇදන් ඉන්න ඇදුමේ නූලට කරා. හරිද දාඩියට කරන්න පුළුවන්. ඒ වගේ වසිය තියෙනවා. ඒවට මං මේව එළියට දාන්නේ නෑ මහත්තයෝ. තේරුණාද? හරියට ඇවිල්ලා මගේ මූණ බලලා මාත් එක්ක වැඩ කරන්න පුළුවන් සුහදව. කවුන්ට් නම්බර් ඉස්සර කරලා මං වැඩ කරේ නෑ. අදත් එදත් හෙටත් මං ඒක තමයි කියන්නේ. ඒතර ඔබතුමා තාම මොනවද කරන්න ගුරුකම්? ඔය දැන් භාගයට භාගයක් මේ වසී පැත්ත හැරුණාම අපේ කුවේට් ඕමාන් එතකොට සෞදියේ ජෝර්දානයේ ඉතාලියේ ජපානයේ කොරියාවේ වැඩි හරියක්ම පිට රට කෝල් මට ඔය එන්නේ වැඩි හරියක්ම. එතකොට මේ මිනිස්සුන්ට රස්සාවේ ප්‍රශ්න තියෙනවා. ඔය දැන් ඔය සෞදි අරේබියේ මේ වගේ රටවල ගත්තොත් බාබගෙන් ප්‍රශ්න. පඩි දෙන්නේ නැහැ වෙලාවට. එක්කෝ ඒජන්සි වල හිර වෙලා වෙලාවට පඩි දෙන්නේ නැහැ. එක්කෝ රට ගිහිල්ලා රුපියල් 70000ට 80000ට පඩි වලට වැඩ කරනවා. ඒව වැඩි කරගන්න පුළුවන්. ඒ ඕනිම පැත්තක්. මිනිස්සෙක්කම අරන්නේ නැහැ. නිදන් කඩන්නේ ඕනිම දෙයකට කතා කරන්න. යන්ත්‍ර මන්ත්‍ර ගුරුකමෙන් කරන ඕන දෙයක් ඔබතුමා ඕනිම ද මේව දාන්න අනිවාර්යෙන්. මිනිහ මරන්නේ නිදන් කඩන්න කතා කරන්නත් එපා කතා කරලා අහුවෙන්නත් එපා මට ඕවට. වෙන ඕන දෙයක් කරනවා. වෙන ඕනිම දෙයකට මට පීට මිලුම් පියෙක් වගේම. අනිවාර්යෙන් පිටිනවා. අනිවාර්යෙන් මේ කට ගහනවන්න මේ මහත්තයෝ මේ උගුරු රැහ වෙනකන් කෑ ගහලා කියන්නේ. මේ මිනිස්සුන්ට දැන් වෙලා තියෙන මහත්තයෝ අපේ මේ සිංහල ජාතිය විසින්ම මේ මහත්තයෝ සිවුර දාන් ඉන්න හොර හාමුදුරුවරු කරන වැඩවා දන්නවද? මට දවසට කෝල් 100ක් 200ක් එනවා. ඒකෙන් 50ක්ම හාමුදුරුවන්ට අහුවෙලා. සිවුර දාන් ඉන්න පාපතරෝ. අපේ බුදුදහමේ මහත්තයෝ ඕව කරන්න බෑ. බුදුහාමුදුරුවෝ ගුරුකම් කරන්න කිව්වද? තනිකර වුන්ට අහුවෙන්න මේ පමන්නම් කියන්නේ. ගෑනු පිරිමි හැම දෙයක්ම මහත්තයෝ තනිකර සූදුවක් වෙලා තියෙන්නේ. දැන් ඒතර ඔබතුමා ඔය මේ ගුරුකම් කරන්න කාන්තාවන්ගේ නිර්වස්ත්‍ර ෆොටෝ ඉල්ලන්නේ නැද්ද කාම්බන්ධක? මහත්තයෝ කාම බන්ධනයක් කාම බන්ධන නාම බන්ධන රූප බන්ධන තියෙනවා. මොන විල්ලජ්ජනති වැඩක්ද මහත්තයෝ ඒක? නිර්වතම් මොකටද බලන්නේ මේ දෙයියොන්ට නිර්වත මේ කියන්නත් බෑ. ඕක කියන්නත් එපා මහත්තයා මගේ දේවාලේ. ඒ තරම් අසික්කිත වැඩ. දේවාලයක් ඉස්සරහ කියන්න පුළුවන්ද මහත්තයෝ? ඒක ඔබතුමාගේ ශේෂ්ත්‍රීය මිනිස්සුන් කරන්නේ. ඒ මහත්තයෝ රොඩි කිව්වට හැමෝම රොඩි නෙමෙයි. දන්තරාග විල්ලියා පරම්පරාවේ අවසාන පුරුක මම. මගේ පුතාට මේ සාත්‍රේ මන් දෙන්නේ නැහැ මහත්තයෝ ආයි. මට බයයි. ඒ තරම් බයයි. මේ වෙන දේවල් එක්ක මහත්තයෝ. ඔයා කියන්නේ හෙළු ෆොටෝ ඉල්ලනවා ලක්ෂ ගණන් රටවල් වල හම්බ කරපු ලස්ස ගණන් ඔක්කොම මෙහෙ පට්ට හොරු ටික රජ වෙනවා. උන් එහෙ බලු දුක් විඳිනවා. දැන් මොකද ගුරුකම් පස්සේ මිනිස්සෙක් ඉන්න අසරුණාමනේ සතුටෙන් ඉන්න මිනිස්සු වෙන්නේ නැහැ. ප්‍රශ්න 100ක් ඔළුවේ තියාගෙන මේක විසඳගන්න අපිට කතා කරන්නේ. හැබැයි තවත් අමාරු වෙනවා. ඉතින් මහත්තයා මම තව දෙයක් කියන්න. මං වැඩක් කරන්න කලින් දැන් ඔයා කඩේකට ගියොත් සල්ලි දුන්නොත් නේ මුදලාලි බඩු දෙන්නේ. ඉතින් ඒ වගේ මහත්තයෝ මම කියන්නේ අපි සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ මේ දූදරුවන්ගෙන් වැඩක් කරාවට පස්සේ. අපේ ගාන 10 ඉනම් ලස්ස ගණන් අපිට දෙන්නේ. මේ පේනවන් රත්තරන් ආලිපිත පිළිම පූජා කරන්නේ මට මිනිස්සු. ඔය වැඩ කරපු මිනිස්සු අපි සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ හරියට වැඩක් කරොත්. වැඩියෙන් ලැබෙනවා. දෙයිය උනත් බලන්නේ ඒක අදට. වැඩක් හරි ගිහිලා ගියාට පස්සේ මිනිස්සු සල්ලි දෙන වෙන කතාවක්. වෙන ඉතින් ඒ වැඩේට කලින් ඉල්ලන්නේ මොන කුණුහරුපයක්ද මහත්තයෝ ඒක? ඉතින් සල්ලි නිස්තර කරගන්නේ. ඉතින් ඒක තමයි හොරු. අහුවෙන්න එපා. මේ ඔලු ගෙඩිය තුල තියෙනනේ මොළ ගෙඩිය. ඕකෙන් හිතපල්ලා කල්පනා කරපල්ලා. මිනිස්සෙට වැඩක් දෙන්න කලින් මං කියන්නේ එච්චරයි. ඉතින් මේ යන්ත්‍රමන්ත්‍ර ශේෂ්ත්‍රය දැන් අපි හිතමු දැන් ඔබතුමා ළඟට එනවා කවුරු හරි කරගන්න මේ අනේ ගුරුන් වහන්සේ මගේ ගෙදරට හූනියමක් කළා. මොකද කරන්න ඕනේ? ඔව්. කොහොමද ඔබතුමා කර ප්‍රතිචාර දක්වන්නේ? ගෙදරින් පස් පොදක් අරන් එන්න මාගාවට. පස් පොදක් අරන් එන්න. තියෙන සියලුම දේවල් ගිහිල්ලා කපන්න පුළුවන්, දේවල් කපන්නත් පුළුවන්. ආතුරේ මංගාව ඉන්න ඕනි. ඔබතුමා ඒ තැන් වලට ගිහලා තැන් වලට ගිහිල්ලා වැඩ කරනවා. ඒටි වෙලාවක් කලාවක් තිබ්බොත් විතරයි මහත්තයා දැන් ඉතින් කොච්චර වැඩ තියෙනවද? ඉතින් ඒ වගේ වෙලාවක් කරනවා වැඩ ඕනේ දෙයක් කරගන්න පුළුවන් ඉතින්. ඉතින් අවසාන වශයෙන් අපිට ඉන්න අහිංසක මිනිස්සුන්ට ඔබතුමාට මොකද්ද කියන්නේ? අවසාන වශයෙන් මට කියන්න තියෙන මිනිස්සෙක් ඉස්සලාම බලන්න. මේ මූණ දිහා බලන්න මේ මිනිස්සයාද කතා කරන්නේ කොච්චර මම මේ කෑ ගහලා කිව්වත් වීඩියෝ කෝල් එකක් කරන්න මමද මේ කතා කරන්න කියලා.
වෙන නම්බර් දාගෙන මගේ මුණ දාගෙන දැන් දෙපාරක් මං ওই නඩු දාලා ඒ ඔක්කොම මේ මිනිස්සුන්ට මම වැඩ වැරද්දුවා. මගේ වීඩියෝ කරගෙන උන්ගේ නම්බර් දාගෙන උන් හොදට හම්බ කරගෙන අවුරුන්ගේ. ඉතින් ඒ වගේ ඉස්සල්ලාම මට වීඩියෝ කෝල් එකක් කරන්න මම මේ කතා කරන මිනිස්සයාද ඉන්නේ. account number ඉස්සර කරගන්නේ නැහැ. වැඩේ අදුරෙන් බලනවා. හරියට මට කතා කරන්න පුතේ මම පිහිට වෙනවා PX වගේ ඕගොල්ලන්ට. මට එච්චරයි කියන්න තියෙන මාත්‍යෝ. ඉතින් අද දවසේ අපි සාකච්ඡා කරේ රාමේශ්වර සාමිතුමාත් එක්ක. එතුමා පැහැදිලිව කියනවා මේ එන්න දේවාලට ඇවිල්ලා කතා බහ කරන්න. මොකද හැමෝම ඉස්සර කරගන්නේ මුදල් ගිණුම් බංක. ඉතින් මෙතුමා පැහැදිලිව කියනවා ඒවා ඉස්සර කරගන්නේ නැහැ. දුකට පිහිට වෙනවා PX වගේ. ඉතින් කතා බහ කරලා බලන්න තිරේ දිස්සන දුරකථන අංකයට. ඉතින් අද දවසේ අපිට සම්බන්ධ වුණාට ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. ඔබතුමාලගේ මිනිස්සුන්ට පිහිටක් වෙන්න, ඔවුන්ට සරණක් වෙන්න ඔබතුමාට ශක්තිය දරේ වාසනාව වෙන්න ඕනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.